මේ තමා ඇටි කෙහෙල්. ඊටාම සුවිශේෂී ශාකයක් අපේ රටේ තිබෙන. බලන්න මෙහි විශේෂත්වය. මේ ගස අන් කෙහෙල් ගස් තරම් විශාල නැහැ. ඒ තරම් උසට වැවෙන්නේ නැහැ. මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය තමා මේ කෙහෙල් කැන පිහිටන්නේ අහස දෙසට වන්නට, උඩට වන්නට. අන් සියලු කෙසෙල් ප්‍රභේදවල කෙසෙල් කැන පොළොව දෙසට නැමිලා තමා කැන වැටෙන්නේ. මේකේ කෙලින්ම අහස දෙස තමා කැන යොමු වෙලා තියෙන්නේ. ඊටාම සුවිශේෂී කෙසෙල් විශේෂයක්. ගස, පත්‍ර ඒවා මේවා ගත්තාම ඔක්කොම එක හා සමානයි. නමුත් මෙහි වර්ණය වෙනස්. මෙය රෝස පහටට හුරු රත් පැහැයක් තමා තිබෙන්නේ. කෙහෙල් ගෙඩිවල සහ කෙහෙල් මුවේ හොඳින් බලන්න මේක කෙලින්ම ඉහළටම තමා යොමු වෙලා තිබෙන්නේ. ගස කුඩා ගසක්. ඉතින් මේ ඇටි කෙහෙල් වලට සමහර පළාත්වල දෙවොල් රත් කෙහෙල් කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම විශේෂ පූජා, ශාන්ති කර්ම, ඒ වගේම අපගේ හෙළ ඖෂධ සඳහා මෙම ඇටි කෙහෙල් යොදා ගනු ලබනවා. පළතුරක් ලෙස අනුභව කරනවා. මහා ගොඩක් ගුණ තියෙන, මහා ගොඩක් ප්‍රයෝජන ගන්න කෙසෙල් විශේෂයක් තමයි මේ ඇටි කෙහෙල් කියන්නේ. අපේ මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන අෂ්ටපාන පූජාව. එහිදී මේ අෂ්ටපාන පූජාවෙන් එක පාන වර්ගයක් සාදා ගන්න ඇටි කෙහෙල් යොදා ගනු ලබනවා. ඊටාම සුවිශේෂී. හොඳින් බලන්න. කෙලින්ම විශේෂම ලක්ෂණය තමයි මේ කැන උඩ අතට හැදිලා තියෙන එක. ඇටි කෙහෙල් ගැන කතා කරද්දී අපේ ජන සාහිත්‍යයේ තියෙන කියමනක් නිතතින් මතකෙට එනවා. ඒ තමයි ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ කියන එක. මොකද්ද මේ කතාව? මේවට ඇටි කෙහෙල් කියන්නේ මේ කෙසෙල් ගෙඩියේ ඇතුළත ගම්මිරිස්සට වගේ ප්‍රමාණයෙන් යුත් ඇට රසක් දකින්න පුළුවන්. ඉතින් මේ උගුඩුවා මේ කෙසෙල් ගෙඩි කාපුවාම උගුඩුවාට අර ඇට දිරව ගන්න අමාරුයි. දිරවන්නේ නැති තරම්. ඊට පස්සේ උගුඩුවාට මල පහ කරද්දී ඊටාම අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා අර ඇට නිසා. උගුඩුවා මේ කෙසෙල් සුවඳට ඉබේම ගහ ළඟට ඇදෙනවා. ජනමාර කියන්නේ සුවඳට කෙහෙල් ගහ ළඟට ගියාට මම නම් කෙහෙල් කන්නේ ගහ දිහා බලන්නේවත් නැහැ කියලා ඉන්න උගුඩුවා ඉබේම සුවඳට ගහ ළඟට ඇදෙනවලු. ගහ ළඟට ගියාට හිතනවලු උගුඩුවා මං ගහ ළඟට ආවට ආපෝ මේ කෙහෙල් ගෙඩි දිහා නම් බලන්නේවත් නැහැ කියලා. සුවඳට ඉබේම කෙසෙල් ගෙඩි ළඟටම උගුඩුවා යනවලු. ඒ ගියත් හිතනවලු අපෝ මම මෙතෙන් ආවට මේවා අල්ලන්නේවත් නැහැයි කියලා. සුවඳත් එක්ක ඉබේම උගුඩුවා කෙහෙල් ගෙඩි වලට අත තියනවා. අත තිබ්බට මම නම් මේවා කන්නේවත් නැහැ කියලා උගුඩුවා හිතනවලු. ගෙඩිය අතට අරගෙනත් හිතනවලු අපෝ මේක කැඩුවට මොකද මම නම් කන්නේ නැහැයිමයි කියලා. ඉතින් ඔහොම කියලා අවසානයේට උගුඩුවා ගෙඩියක් කනවා. ගෙඩියක් කාලා අපෝ එකක් කෑවා අය නම් කන්නේ නැහැයි කියලා හිතනවලු. නමුත් මේ සුවඳට රසයට වහවැටෙන උගුඩුවා ඇතිතරම් මේ ඇටි කෙහෙල් ගිල්ල දානවා. ගිල්ලට දැම්මට පස්සේ තමයි Tamanට අර අමාරුව මතක් වෙන්නේ. ඉතින් ඊට අපහසුයෙන් Tamanගේ බහිස්රාව්‍ය කටයුතු පස්සේ සිද්ධ කරගන්නවා. නැවතත් අර සුවඳට ඉබේම ඇදිලා ගිහිල්ලා සුපුරුදු පරිදි ඇටි කෙහෙල් කාලා විඳවනවා. ඒ පදනම්ම තමා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ කියන ප්‍රස්තාව පිරුල අපේ ජන සාහිත්‍යයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද මේ දැකගත්තේ ඇටි කෙහෙල් ඊටාම ලස්සන ශාකයක්, ඊටාම සුවිශේෂී ශාකයක්. අපේ හෙළ ඔසුවා. අපි මේ දේවල් රැක ගන්න ඕන. ඉදිරි පරම්පරාවට මේ දේවල් කියා දෙන්න ඕන. අපේ නාලිකාවෙන් අපි කරන්නේ ඒ ජාතික කර්තව්‍ය තමයි. මේ වගේ වටිනා කියන දේවල් ජන ශ්‍රුති දැන කියා ගන්න නම්
දිවෙනි ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න.